අලු වලටත් පස් වලටත් දූවිලටත් හරියන්නක්සේම ආත්මය ඒ දුන් දෙවියන් වහන්සේ වෙතට යයි. එතෙන් පටන් ඒ ස්වාමින් වහන්සේගේ ඊමේදී නැවත එක්වන පිණිස බලා සිටිනවා ඇත. මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. මක්නිසාද දිරණ සුළු වූ මේක නොදිරණ බවට පැමිණෙන්නට ඕනෑය. මරණීය වූ මේක අමරණීය භාවයට පැමිණෙන්නට ඕනෑය. දිරණ සුළු වූ මේක නොදිරණ භාවයටත් මරණීය වූ මේක අමරණීය භාවයටත් පැමිණි කලෙහි මරණය ජයෙන් ගිලිනා ලද්දේ යයි ලියා තිබෙන වචනය සම්පූර්ණ වේ. අපි ආඥා කරමු. ජීවමාන මැවුම්කාර දෙවි පියාණනි, අපි වහන්සේට යාඥා කරනවා මේ ශෝකාකුල අවස්ථාවේදී ස්වාමීනි කදිරේෂන් පියා අප සමග කාලයක් වාසය කළා, ජීවත් වුණා. ස්වාමීනි ඒ ඔබ වහන්සේගෙන් ලැබුණා වූ ආශිර්වාදයක් ස්වාමීනි අද අප අතරින් ඉවත් ගොස් තිබෙනවා. ස්වාමීනි ඔහු අද ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ සිටිනවා. ස්වාමීනි අවස්ථාවේදී ඔබ වහන්සේට ඔහුගේ ශරීරයත් ආත්මයත් ප්‍රාණයත් ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමීනි මේ පියාගේ වියෝවීම කරන කොටගෙන දුකට වේදනාවට ශෝකයට පත්වෙන්නා වූ සෑම දූදරුවෙක්ද ඥාතියෙක්ද හිත මිත්‍රාදී සියලු දෙනාද ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේගේ සැනසීම ඔවුන් කෙරේ තැබුව මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර වූ යේසුස් වහන්සේගේ කරුණාවත් සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් මෙතෙන් පටන් සියලු දූදරුවන් සමග පවතිවා. ආමේන්.